හලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අද මම ඔන්න ඔයාලට විශේෂ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් ඔයාලා තම්මේල් එක දැක්ක ගමම දන්නවා ඉතින් මොකක් ගැනද මම අද කතා කරන්න යන්නේ කියලා. ඒ තමයි මෙන්න මේක. ඉතින් මේක මොකක්ද කියලා බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. හරි ඉතින් මං කිව්වා වගේ මේක ටිකක් විශේෂ වීඩියෝ එකක්. ඉතින් වයස් ભેදයකින් තොරව එතකොට කාන්තා පිරිමි ભેදයකින් තොරව අපි හැමෝම කැමති සුදුවට ඉන්න. ඉතින් මමත් කැමති සුදුවට ඉන්න. සාමාන්‍යයෙන් මට තිබ්බේ ටිකක් දුඹුරු පාටට හුරු සමක්. ඒ වගේම මගේ මූණේ ගොඩක් කුරුලෑ, දුර්කුරුලෑ කැලැල්, ඇස් වටේ කළවීම වගේ ගොඩාක් දේවල් මට තිබ්බ මගේ මූණේ. ඉතින් මාත් ගොඩාක් දේවල් කරා එනකොට ඒ කිසි දෙයකින් ප්‍රයෝජනයක් උනේ නැහැ. ඉතින් මම මේ ක්‍රීම් එක යූස් කරන්න පටන් ගත්තට පස්සේ මගේ මූණේ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට මට විසඳුමක් ලැබුණා. ඒ වගේම මගේ අර තිබිච්ච ස්කින් කලර් එක ගොඩාක් මේ වැඩි වෙලා මෙන්න මේ වගේ ලස්සන සුදු හමක් මට ලබා ගන්න පුළුවන් වෙලා තිබ්බා. ඒ වගේම ඉතින් අපි ඔය සෝෂල් මීඩියා යූස් කරද්දී ඉතින් අපි ගොඩාක් දකිනවා මේ ක්‍රීම් විකුණන්න තියෙනවා. ඉතින් ඒ වුණාට ඒව අපි හැමෝටම ගන්න තරම් ආර්ථිකමය ශක්තියක් නැහැ. ඉතින් මොකද ගොඩාක් ගණන් සමහර ක්‍රීම්. ඉතින් ඒ නිසා මේ අපි හැමෝටම ඒව අරගෙන ගන්න පුළුවන් කමක් නැහැ. මට හිතුණා මම සුදු වෙච්ච විදිය ඔයාලත් එක්ක බෙදා ගන්න. කිසිම ගුරු මුෂ්ටියක් නැතුව මම දන්න හැම දෙයක්ම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක ඔයා දිගටම ඉතින් ඇත්තටම මේ ක්‍රීම් එකේ රහස් වට්ටෝරුව මේ මට දුන්නේ මේ මගේ ඉන්දියානු යාළුවෙක්. එයාට මේක හම්බ වෙලා තියෙන්නේ ඉන්දියාවේ හිමාල වනයේ භාවනා යෝගීව ඉන්න යෝගීවරයෙක්ගෙන්. ඉතින් එයා මගේ මූණේ තිබිච්ච ප්‍රශ්න දැකලා එයා මට මේක දුන්නා පාවිච්චි කරලා බලන්න කියලා. ඉතින් ඇත්තටම මේකේ මට ලොකු ප්‍රතිඵලයක් තියෙන නිසා තමයි මට හිතුනේ ඔයාලත් එක්කත් මේක බෙදා ගන්න ඕනි කියලා. ඔයා මේ ක්‍රීම් එක ගාලා සුදු වෙන ගමන් ඔයාට පුළුවන් මේක ව්‍යාපාරයක් විදිහටත් ඉස්සරහට කරගෙන යන්න. ඉතින් ඔයා දන්නවනේ සාමාන්‍ය පෙරඳ පොලේ සුදු වෙන ක්‍රීම් එකක් කොච්චර ගණන්ද කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ ක්‍රීම් එක හදලා විකුණන්න. සාමාන්‍යයෙන් ඉතින් අපි ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ඒකට සාමාන්‍යයෙන් යම්කිසි මුදලක් ආයෝජනය කරන්න වෙනවා. ඒකට ඔයාට සල්ලි නැත්නම් ඔයාට වගේ වකුගඩුවක් විකුණලා හරි මේ ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරන්න පුළුවන්. මොකද ඔයාගේ බිස්නස් එක දියුණු වෙලා එතකොට ඔය ක්‍රීම් එක වැඩියෙන් විකිනිලා ඔයා කොටිපතෙක් වුණාම ඉතින් ඔයාට වකුගඩුවක් බද්ධ කරගන්න උනත් පුළුවන්නේ. හරි එහෙනම් අපි යමු දැන් මේක හදන විදිය බලන්න. ඒකට දැන් මේ ක්‍රීම් එක හදාගන්නේ මට විතරනේ. මොකද මම මේක විකුණන්නේ නැහැ. ඒ නිසා මම මෙන්න මේකට තමයි මේ ක්‍රීම් එක හදන්නේ. ඔයාට ඉතින් මේක මහා පරිමාණයෙන් කරනවා නම් ඉතින් ඔයාට ඔය ගෙදර තියෙන ලොකු බාල්දියක් උනත් ගන්න පුළුවන්. ඒ වගේම මට මේකට ඕන වෙනවා හාල් පිටි. අපේ ගෙදර නම් හාල් පිටි නෑ. ඇත්තටම ඒ නිසා මම මේකට පාන් පිටියක් එකතු කරගන්නවා. දාලා මේකට තවම එකතු කරනවා කිරි. ඔයාට ඉතින් සාමාන්‍යයෙන් ඔය කඩවල් වල ඔය තියෙන්නේ එක්ස්පයර් වෙන ලං වෙච්ච කිරි සාමාන්‍යයෙන් ඒවා ටිකක් අඩු මුදලට ගන්න පුළුවන්. එතකොට ඔයාගේ ලාභය වැඩි කරගන්න පුළුවන්. මොකද එතකොට ඔයාගේ වියදම අඩුයිනේ මේක හදන්න යන. ඉතින් සාමාන්‍යයෙන් ඔයා එහෙම කඩයක් සෙට් කරගන්න ඔයාට අඩුවෙන් මේ එක්ස්පයර් වෙන ලං වෙච්ච කිරි එහෙම ගන්න පුළුවන් විදියට. ඊට අමතරව මෙන්න මේ වගේ බීට් එකක් ඕන වෙනවා. මේක අර මට හදාගන්න නිසා මට මේකෙන් කරගන්න පුළුවන්. ඔය අර බාල්දි එක හදනවා නම් අනිවාර්යෙන්ම හෑන්ඩ් මික්සර් එකක් පාවිච්චි කරන්න. මේක පොඩ්ඩක් මෙන්න මේ හොඳට මීල් කරලා ඉතින් මේක මේ ටිකක් වෙලා බීට් කරද්දි මේක තලපයක් වගේ වෙනවා. මතක ඇතුව සති දෙකෙන් සුදු වෙන්න මේකට අර හાર્ඩ්වෙයාර් වල ගන්න තියෙන බ්ලීචින් තියෙන්නේ. බ්ලීචිනුයි රසදියයි එකතු කරන්න ඕනේ. බ්ලීචින් සහ රසදිය එකතු කරන ප්‍රමාණය අනුව ඔයාගේ හැමේ පාට මේ තීරණය කරගන්න පුළුවන්. ඔයාලා වැඩියෙන් එකතු කරනවා නම් ඔයාලට ඉක්මනට සුදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ක්‍රීම් එක මූණේ විතරක් ගන්න එපා. මොකද සමහරු ඉන්නවා මූණ සුදුයි අනිත් අතපය කකුල් ඔක්කොම කළුයි. ඒ නිසා ඔයා මේ ගානවා නම් මුළු ඇඟේම ගන්න.
මේ එහෙම නැතු මූණ විතරක් ගෑවම නිකන් අර ඔයා නිකන් මේ හොල්මනක් වගේ. ඒ නිසා මේ එහෙම කරන්න එපා. අනිත් එක තමයි ඔයාට සහතිකයක් මේක කරන් යන සහතිකයක් එහෙම ගන්න ඕන නම් ඔයාට පුළුවන් ඉතින් ඔය සල්ලි දීලා එහෙම සහතිකයක් ගන්න. නැත්තම් ඔය මේ කමියුනිකේෂන් එකකට හරි මොකට හරි කියලා ඔයාට සහතිකයක් හදා ගන්න උනත් පුළුවන්. මොකද ඉතින් ඒවා අපි යන්නේ නැහනේ මේ ඇත්තද නැත්තද කියලා බලන්න. ඒ නිසා මේ අපිට සුදු වෙන්න තියෙනවා නම් වෙන මුකුත් ඕනේ නැහැ. ඒක මොකද්ද කින්ද මන්ද කියලා අපි හොයන්න යන්නේ නැහනේ. ඒ නිසා ඔය කොහෙන් හරි ඔය සහතිකයක් හදා ගන්න. ඉතින් මේ තියෙන්නේ මගේ ක්‍රීම් එක. මේක ටිකක් මේ ඝන වෙන්න ඕනේ. මේක සුදු පාටයි. මොකද මම මේකට කිරි තමා පාවිච්චි කරේ. ඉතින් ඔයාට මොකද මට ඕනේ සුදු වෙන නේද මම මේකට කිරි පාවිච්චි කරා. ඔයාට දම් පාට වගේ වෙන්න ඕන. ඔයාට මේකට පුළුවන් දම් පාට කලරින් පාවිච්චි කරන්න. ඒකට කොළ පාට වගේ හමක් ගන්න ඕන. ඔයාට පුළුවන් මේකට කොළ පාට වගේ කලරින් එකක් යූස් කරන්න. ඒ වගේම ඔයාට ටිකක් මිල අධිකව මේක විකුණන්න ඕනේ නම් ඔයාට කියන්න පුළුවන් මේකේ තියෙන කැරට් 24 ගෝල්ඩ් කලවම් කරලා කිය පොඩි ඔය මේ ගෝල්ඩ් කලරින් එකකුයි මේ අර ගෝල්ඩ් අපි ඩස්ට් එක ඒක එකතු කරලා පොඩ්ඩක් මේකට මේ කැරට් 24 ගෝල්ඩ් එකතු කරලා තියෙන්නේ මේක ගෑවම ටක් ගාලම සුදු වෙනවා කියලා හදාගන්න පුළුවන්. ඒ වගේම මතක ඇතුව අපි සෙන්ටඩ් කැන්ඩල්ස් වලට එකතු කරන අර එසන්ස් එක තියෙන සුවඳ එන්න. අන්නේ එසන්ස් ටිකකුත් චුට්ටක් එකතු කරන්න. මොකද අර ක්‍රීම් එකක් අපි මෙහෙම ඕපන් කරලා බලද්දි මේ හොඳ සුවඳට තියෙන්න ඕනේ. දැන් මගේ එකට මම කිරිනේ මේක තියෙන මම එකට මිල්ක් එසන්ස් එක තමයි යූස් කරලා තින්නේ. මේක ඇරියම මාර කිරි සුවඳක් එනවා. මේ ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු ක්‍රීම් එකක්. ඔයාලට පේනවා ඇති මේක මේ මොකද දැන් ඝන වෙලා තියෙනවා. මොකද මම මේක දැන් මේ පාවිච්චි කරන ගමන් ඉන්නේ මේක දැන් භාගයක් ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක ගාගන්න. ඉතින් මතකෙතුව මේ ඔයාලා මේක රාත්‍රී කාලෙට විතර කාලෙප කරන්න. මොකද මේ දවල්ට මේක ගාගෙන යන්න එපා. ඕගොල්ලෝ මේ ඉන්නටත් වඩා කළු වෙයි. ඒ නිසා මේ මොකද මේකට රසදිය එතකොට මේ බ්ලීචින් එහෙම දාලා තියෙන. එතකොට යන් අවුවට නිකන් මූණ ටිකක් පිච්චෙන්න බලනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේක රාත්‍රී කාලයේදී ආලේප කරලා උදේට මේක හොදලා යවන්න. ඒ වගේම තමයි මේ මම දැන් අර ඉස්සෙල්ලා ඔයාලට කිව්වනේ මේ යම්කිසි මුදලක් ආයෝජනය කරන්න වෙනවා කියලා. මම කිව්වා අර වකුගඩුව විකුණලා හරි මේ මුදල හොයාගන්න කියලා. ඒ තමයි ඔයා හොඳ ෆෝන් එකක් ගන්න ඕනි. ඒ වගේ මේ ෆෝන් එකට හොඳ ෆිල්ටර්ස් තියෙන ඇප් එකක් නම් අනිවාර්යයෙන්ම දාගන්න ඕනි. ඉතින් ඊට අමතරව ඔයාට ඔය ළඟම ඉන්න යාළුවෝ ඉන්නවාගේ බොක්කේ ෆිට් ඉන්නේ අන්න ඒ වගේ දෙතුන් දෙනෙක්ට කියලා සාමාන්‍යයෙන් නෝමල් කැම් එකෙන් ෆොටෝ එකකුයි අර ෆිල්ටර් එක මම කිව්වේ ෆිල්ටර් එකක් ඕනි කියලා ෆිල්ටර් තියෙන ඇප් එකක් ඕනි කියලා ඒ ෆිල්ටර් ඇප් එකෙන් ඔයා ටිකක් ඔයාව හොඳට ලස්සනට සුදුවට පේන ෆිල්ටර් එකක් සේව් කරගන්න. ඔයා ඒක යාළුවන්ට දීලා කියන්න ෆිල්ටර් එක දාලා ෆොටෝ එකකුයි නෝමල් කැම් එකකින් ෆොටෝ එකකුයි අරගෙන නෝමල් කැම් එකෙන් ගත්ත ෆොටෝ එක මේ ක්‍රීම් එක යූස් කරන්න කලිනුයි ෆිල්ටර් එක දාපු ෆොටෝ එක ක්‍රීම් එක යූස් කරාට පස්සේ කියලා දාලා ක්‍රීම් එක ගැන හොඳ රිවිව් එකක් දීලා පොඩි පෝස්ට් එකක් හරි නැත්නම් ඔයාට WhatsApp message එකක් හරි කස්ටමර් කෙනෙක් එවනවා වගේ රිවිව්ස් ටිකක් ඉල්ලගන්න. එතකොට ඔයාට පුළුවන් ඒක දාලා අනිත් කට්ටියට කියන්න මේ බලන්න මේක ගාලා මෙයා සුදු වෙලා තියෙන මෙන්න මේ විදියට මෙච්චර මේ කළු වෙච්ච එක්කිනේ දැන් මෙන්න මේ විදියට සුදු වෙලා ඉන්නවා කියලා ඔයාට කියන්න පුළුවන්. ඒ වගේම ඔයත් නිතර ඔය වීඩියෝස් ෆොටෝස් අප්ලෝඩ් කරන්න ෆිල්ටර් එක යූස් කරලා මම මේ කියන්නේ මොකද්ද කියලා මම ඔයාලට මෙතනින් පෙන්නන්න කොහොමද ෆොටෝ එක හදාගන්න ඕනේ කියලා. ඒ වගේම අර කිව්වා වගේ අනිවාර්යයෙන්ම ඔයා නිතර ඔයාගේ ෆොටෝස් එතකොට වීඩියෝස් අප්ලෝඩ් කරන්න. මතක ඇතුව ෆිල්ටර් එක යූස් කරන්න. ෆිල්ටර් එක නැතුව නම් කිසිම දෙයක් කරන්න එපා. මොකද ඔයා මේක ගෑවත් එකයි නැතත් එකයි ෆිල්ටර් එක නම් යූස් කරන්න ඕනේ. මෙන්න මේක තමයි ඉතින් මේ ක්‍රීම් එකේ කතාව. ඉතින් මම කිසිම රහසක් නැතුව ඔයාලට හැමදේම ෂෙයා කරා. ඉතින් ඔයාලත් මේකට කැමති නම් ලැජ්ජ වෙන්නේ නැතුව මේකට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්න. මේ වගේ වැදගත් වීඩියෝස් ඉක්මනට බලා ගන්න ඕන නම් මතක ඇතුව subscribe කරන්න. එහෙනම් ගිහින් එන්නම්.